අයියේ බබා මොකද කෑ ගහන්නේ කට්ටක්වත් ඇවුනද? අනේ මගේ කකුලේ කුඩල්ල කෙලිලා අනේ මම අයින් කරන්නකෝ කවි. අනේ. අයියෝ බොරුවටනේ කෑ ගහලා තියෙන්නේ. හරි. අම්බෝ බං මම හිතුවේ බිම් බෝම්බයක් පෑගිලා කියලා මේ කෑ ගහපු විදියට. මේ හිම්බිච්ච කුඩල්ලෙක් නේ. අනේ මේ උඹ ඉදහා. උඹලට කියන්න බං අපේ ගෙවල් පැත්තේ ඉන්න කුඩල්ලෙක් මේකගේ කකුල එල්ලුණා නම් මේකගේ උස්ම ටික මෙතනම යනවා හොක් ගාලා. ඒ මොකද ඒ? උඹලට කියන්න මේ අපේ පැත්තේ කුඩල්ලන්ගේ ටික මේ මුම් මොක්කුද? මුම් පණු පැටවුනේ. අනේ මේ නවත්ත ගන්න තමසේ පම්පෝරිය මට මේ කුඩල්ල බ්ලොක් වුණත් පොඩි වුණත් ඌ කුඩල්ලම තමයි. ඒක තමයි බබා මුට්ට පිස්සු. ඔය දැක්කනේ විශ්වාස කරන්නේ නෑ. මේ මම කිව්වට විශ්වාස කරන්නේ. විශ්වාස කරන්නත් එපා. මේ යමන් බං යන්න කැම්පස් එකේ රිසර්ච් එක එහෙන් පිටින්මයි. ඔබ මෙතන නයි අරගෙන ඉන්නවා. අපි යන්න බබා යන්න ඌ කරන රිසර්ච් එක ගන්න. යම් බබා යන්න තමයි. අපි අර කන්දෝඩින් ගියක් අද. ඔබේ කාලේ ජීව. ඔව්. නේ අන්නර මල ඔයා වගේමයි අර බලන්නකෝ අර. හරි ලස්සනයි යන්නේ. මේ දැන් උඹලා දෙන්න හරි පඬිතුයෝ දෙන්නනේ. පුළුවන් නම් මේක හැයි විද්‍යාත්මක නම කියපන්කෝ ඇවිල්ලා. මේක බං කැන්දනේ. කැන්ද තමයි බං. මම අහන්නේ මේකේ විද්‍යාත්මක නාමය. පුළුවන් නම් සපුනේ උඹ කියහන්. හරි උඹ දන්නේ නැහැ. උඹ වැඩ්ඩානේ. උඹ කියහන්කෝ බලන්න ඔගේ විද්‍යාත්මක නාමය. ඕකනේ බං. උඹලා කුඩල්ලෙක් දැක්කොත් කෑ ගහන්න විතරයි දන්නේ. මේකේ නම ඇවිල්ලා බං බියුස්කෝ සයිබර්කිලෝසිස්. මේ වයින් තමයි බං මිනි පෙට්ටිය හදන්නේ. ඔයදී තිඹුලා පොතක් කියෝන එකක්. පිස්සුද මන් දන්නේ මේ ඝන කැලයක් මැද මිනි පෙට්ටි ගැන කියන්නේ. මේ යංකාවේ ශාන මට මොකද බොරු හල ඇති වෙලා. ඕකනේ කිව්වට විශ්වාස කරන්නේ. විශ්වාස කරන්නත් එපා. අයියෝ මට නම් දැන් ඇඳලා හරි මහන්සි යන්නේ. තාම අපිට මේ රිසර්ච් එකට ඕන කරන කිසිම දෙයක් මේ කැලෑවෙන් හම්බුන්නේ නැහනේ. මට නම් දන්නේ ඒක ඇති වෙලා කවි. අයියෝ ඔයාට මහන්සිද බබා? අනේ මේ ලව් කරන්නයි රිසර්ච් කරන්නයි දෙකක් බෑ බං. උඹලා එක්ක ලව් කරන්න නැත්නම් රිසර්ච් කරන්න. මං යනවා යන්න. උඹලත් එක්ක මොන රිසර්ච් මං නම් එන්නේ ආයි රිසර්ච් කරන්න. මුන්ටම ලව් කරන්නයි රිසර්ච් කරන්නයි. මුන්ට පිස්සුද මන්ද මං ආ මොන මගුලට ආවද මන්ද. ඒකට මුන්ට පාඩි දෙකක් යන්න බෑ. පාරේ දිව දනිස ගාවට එනවා. උඹලා දන්නේ නැහනේ අපේ ගමේ. අනේ මේ නවත්ත ගන්න පම්පෝරිය දම්සකේ. සුලකා. මේ අපි මේ පාරෙන් කැලේ ඇතුළට ගියොත් නම් අපිට ඕන කරන ගස් ඕන තරම් තියෙයි. මේ අපි යමුද ඇතුළට? අම්බෝ බබා මේක මහා ඝන කැලෑවක් නේ. අපි මේ පැත්ත දන්නේත් නෑනේ. නොයායිමු නේද? අනේ බං තමන්ගේ කෙල්ල මොකක් හරි තාසි ජනක වැඩක් කරුවම පොලිස් ශක්තිය අරන් ඒක කරලා පෙන්නපන්. අනේ මේ උඹ ඉදහම් ෆුල් ශක්තිය ගත්තා වගේ නෙවෙයි මේක ඇතුළට ගිහලා නයි කරේ ගැහුවොත් එහෙම කාට